ලෝකයේ විලාසිතා සම්බන්ධ නීති වැඩිම රට තමයි උතුරු කොරියාව. ලෝකයේ හුඟක් රටවල අපිට කැමති විදිහට ඇඳුම් අඳින්න හෙයාර් ස්ටයිල් දාන්න පුළුවන් වුණාට උතුරු කොරියාවේදී මේ හැමදේම තීරණය කරන්නේ ඒ රටේ රජය. ඉතින් උතුරු කොරියාවේ පුද්ගලයෙකුට Taman කැමති විදිහට කොණ්ඩේ කපන්න බෑ. රජය අනුමත කරලා තියෙන ක්‍රම කීපයක් තියෙනවා. පිරිමි අයට කොණ්ඩය කොටට කපන්නත් ගැහැණු අයට තරමක් දිගට හෝ ගැට ගහලා හදන්නත් පුළුවන්. වෙනත් රටවල් වල වගේ කලර් කරලා ස්ට්‍රේට් කරලා වැඩි වැඩ මුකුත් බෑ. ඒ වගේම තමයි උතුරු කොරියානු නායකයාට විශේෂ කොණ්ඩ විලාසිතාවක් තියෙනවා. සාමාන්‍ය ජනතාවට ඒක අනුකරණය කරන්නත් තහනම්. උතුරු කොරියාවේ ඇඳුම් වලට තද නීති රීති තියෙනවා. අතිශය දීප්තිමත් වර්ණ ස්ටිකර් ගහපු ඒවා ටී-ෂර්ට් වගේ දේවල් අඳින්න බෑ. විශේෂයෙන්ම ඩෙනිම් තහනම්. බටහිර විලාසිතා කිසිසේත්ම අඳින්න බෑ. ඒ රටේ ජනතාවට රජය නිර්දේශ කරන්නේ සරල අඳුරු චාම් බොහෝ විට තනි පාට ඇඳුමක්. ඉතින් පාසල් ළමයින්ටත් ශ්‍රේණිය අනුව නිල ඇඳුම් තියෙනවා. ඒක නම් හුඟක් රටවල එහෙම තමයි. උතුරු කොරියාවේ රාජ්‍ය නිලධාරීන්ගෙත් මේ ඇඳුම් විලාසිතා ගැන තදින්ම බලනවා. උතුරු කොරියාවේ නායකයාට ඒ රටේ තියෙන්නේ දේවත්වයක්. ඉතින් නායකයා අඳින ඇඳුම් විලාසිතාව කාටවත් අනුකරණය කරන්න බෑ. කකුල් ලොකුවට අඳින අර කලිසම මතක ඇතිනේ. උතුරු කොරියාවේ කාන්තාවන්ට සාමාන්‍ය මට්ටමේ රන් රිදී ආභරණ පළඳින්න පුළුවන්. කරාබු වගේ. ඒත් ඉන්දියාවේ වගේ අතිශය විශාල කැපිලා පේන ආභරණ පළඳින්න තහනම්. ඒ වගේම තමයි උතුරු කොරියාවේ තියෙනවා නායකයාගේ රූපය දාපු ආභරණයක්. හුඟක් දෙනා මේක තමයි පැළඳගෙන යන්නේ. රැකියාවටත් උත්සවවලටත් මේ ආභරණය පළඳිනවා රජයට පක්ෂපාතී බව පෙන්වන්න. පිරිමි අයට නම් කරාබු වගේ දේවල් දාන්න බෑ. සරල අත්ඔරලොසුවක් පළඳින්න පුළුවන්. ඒ වගේම පිරිමි අයට කැප් දාන්න අවසර තියෙනවා. ඒත් බටහිර විලාසිතා බෑ. බැච් ලෝගෝ තියෙන ඒවා බෑ. ඒ වගේම නායකයන්ගේ පිළිම අසලදී කැප් දාගෙන හිටියොත් දඬුවම් අනිවාර්යයි. උතුරු කොරියාව සම්පූර්ණයෙන්ම විනෝදාස්වාදයෙන් නැති රටක් නෙවෙයි. වෙඩින් එහෙම තියෙනවා. ඒත් ඊටාම සරලයි. ඔවුන් නායකයන්ගේ පින්තූරවලට ගෞරවය දක්වන්න ඕනේ. ලංකාවේ වගේ ලොකු පාටි වෙඩින් ගන්න බෑ. කපල් එකටත් ඊටාම සරල සුදු කළු චාම් ඇඳුමක් අඳින්න පුළුවන්. වෙඩින් වලට යන අයටත් සරල මේකප් එකක් විතරක් දාන්න අවසර තියෙනවා. කැපිලා පේන්න බෑ. කවුරු හරි මේ නීති කඩ කළොත් මුලින්ම අවවාද දෙනවා. දඩ ගහනවා. සමහර විට කාලයක් රඳවගෙන පරීක්ෂණ පවත්වනවා. සමහර අයට දිගු කාලයක් සමාජ සේවා වැඩ නියම කරනවා. ඒත් ඩෙනිම් වගේ බටහිර විලාසිතා අනුගමනය කළොත් ප්‍රචාරය කළොත් නම් ලැබෙන දඬුවම ඊටාම ඉහළයි. සමහර වෙලාවට කෑම සලාකය අඩු කරනවා. පවුලේ අනිත් අයටත් ඒ දඬුවම් විඳින්න වෙනවා. සමහර විට පරම්පරා 2-3කට දඬුවම් වාරණ ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ සීයා හෝ ආච්චි නීති කැඩුවා නම් තවම ඉපදිලා නැති මුණුබුරාටත් වාරණයක් එනවා. ඉතින් උතුරු කොරියානු ජනතාවගේ විලාසිතා තීරණය කරන්නේ ජනතාව නෙමෙයි රජය. ඔයාට මේ වගේ රටක ජීවත් වෙන්න වුණොත් කොහොම වෙයිද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.